आसमां मिला जमीन को मेरी आधे आधे पूरे हैं हम तेरे नाम पे मेरी जिंदगी Hi guys, welcome back to my YouTube channel. ඉතින් මම හිතුවා මෙතන ඉඳන්ම වොයිස් කරන්න මොකද මේ රෙකෝඩ් කරපු එක ඇහෙන්නේ නැති හින්දා මම හිතුවා මෙතන ඉඳන්ම වොයිස් කරන්න. ඉතින් මේක මම ලංකාවේ හිටපු අන්තිම දවස් ටිකේ ගත්ත vlog එකක්. අපි ජනවාරි මාසේ ගියා අපි ඔක්කොමලා ෆැමිලි ට්‍රිප් එකක්. ඉතින් මේ දැන් ලෑස්ති වෙන්නේ අපි කට්ටියම ඒ ගමන යන්න. ඇත්තට මේක මම ආසාවෙන් හිටපු දවසක්. මොකද අපි ගොඩ කාලෙකට පස්සේ තමයි ෆැමිලි එකක් විදිහට මෙහෙම ට්‍රිප් එකක් යන්නේ. ඉතින් අපි යන්නේ ඉස්සලාම අපි යනවා කතරගමට. ඊට පස්සේ තමයි අපි යන්නේ අපි ඉන්න හොටෙල් එකට. ඉතින් ඕගොල්ලෝ වීඩියෝ එකේ දිගටම බලාගෙන ඉන්න. අපි මේ ට්‍රිප් එකේ මොනවද කරන්නේ, කොහෙද යන්නේ, අපි කොහොමද මේ ට්‍රිප් එක එන්ජොයි කරන්නේ කියලා. ඉතින් මං කලින්ම කිව්වා වගේ අපි ඉස්සෙල්ලාම ආවේ කතරගමට. මොකද අපිට උදෙන්ම තිබ්බා පූජාවක් ලෑස්ති කරලා. ඉතින් අපි කට්ටියම උදෙන්ම ආවා කතරගම දේවාලෙට ඒ පූජාවට. මට මතක විදියට උදේ 9ට වගේ තමයි තිබ්බේ. ඉතින් අපි දැන් යනවා පූජාවට. අපි ගිය දවස්සේ මං හිතන්නේ මෙතන ගොඩක් සෙනග හිටියා. මං හිතන්නේ නිවාඩු දවස් හින්දා වෙන්න ඇති. මාර සෙනග ගොඩක් ඒගොල්ලන්ගේ අර චාරිත්‍ර එහෙමත් තිබ්බා. ඉතින් අපි අපේ පූජාව ඉවර වෙලා අපි දැන් යනවා අපි ඉන්න හොටෙල් එකට. මේ වෙනකොට අපි හැමෝටම ටිකක් මහන්සි. ඒ වගේම අපි හැමෝටම නිදිමතයි. මොකද අපි පාන්දර තමයි එන්න පිටත් උනේ. ඉතින් දැන් මේ අපි අපේ හොටෙල් එකට යන ගමන් තමයි ඉන්නේ. අපි දැන් ආවා අපි අද ඉන්න හොටෙල් එකට. අපි එදා හිටියේ ඩබල් ට්‍රී හිල්ටන් වීරවිල එකේ. ඇත්තටම ඒගොල්ලන් අපිට ලස්සන වෙල්කම් එකක් දුන්නා. ඉතින් අපි දැන් කොහොමලා ඉන්නවා අපේ රූම්ස් රෙඩි වෙනකන්. ඊට පස්සේ අපි හැමෝම හිතුවා චේන්ජ් එකක් දාගෙන මොකද මේ වෙනකොට අවුවක් තිබ්බේ නැහැ. ඉතින් අපි හැමෝම හිතුවා අපි චේන්ජ් කරගෙන අපි පූල් එකට එනවා කියලා. ඉතින් දැන් අපි යනවා අපේ රූම්ස් වලට. ඇත්තටම මේක මාර ලස්සන හොටෙල් එකක්. මාර කාම්, මාර රිලැක්සින්. ඉතින් අපි හැමෝම එදා දවස ඇත්තටම ගොඩාක් එන්ජොයි කරා. ඉතින් ඔයගොල්ලෝ බලන්න අපි මොනවද මේ හොටෙල් එකේ ඉඳන් කරන්නේ කියලා. ඉතින් දැන් අපි යනවා අපි ගත්ත රූම්ස් වලට. අපි ගත්තේ බැල්කනි විව් තියෙන රූම් එක. ඉතින් දැන් මං ගේනවා ඔයගොල්ලන්ට පුංචි රූම් ටුවර් එකක්. ඉතින් මේක තමා අද අපි ඉන්න රූම් එක. මේක ඇත්තට මාර ලස්සනයි. ඒකේ ඉන්ටීරියර් එක ඔක්කොම ඉතින් හොඳට කට්ටිය කියන්නේ රිලැක්ස් වෙන්න එන්ජොයි කරන්න වගේ නම් ඇත්තට මාරම හොඳ තැනක් මේක.
ඉතින් මේ තියෙන්නේ අපි අද ඉන්න තැන. ඉතින් ඇතුළෙච්ච ගමම්ම තියෙනවා වොෂ්රූම් එක. ඊට පස්සේ එතනින් ආම තියෙනවා මේ වගේ ලස්සන ටී ඇන්ඩ් කොෆී තියෙන එක. ඊට පස්සේ මිනි බා එකක්. මේ තියෙන අපි ඉන්න බෙඩ් එක. මෙතනින් එළියේ තියෙන ලස්සන බැල්කනි එකක්. මම ඔයගොල්ලන්ට ඒකත් පෙන්නන්නම්. මෙතන මාර ලස්සනයි මේ බැල්කනි එකෙන් ඉඳන. මම හිතන්නේ මේ වීරවිල ලේක් එක තමා එතන තියෙන්නේ. ඉතින් අපි ඔන්න ඔහොම තමයි අපේ රූම් එක තියෙන්නේ. ඉතින් මම කොෆි එකකුත් බීලා ලෑස්ති වුණා පූල් එකට යන්න. මොකද අපි හිතුවා දැන් පූල් එකට ගියා නම් හොඳයි කියලා. ඉතින් දැන් අපි කට්ටියම රෙඩි වුණා පූල් එක පැත්තට යන්න. මේ වෙනකොට ටිකක් හවස් වෙලා හින්දා අවුවත් නැහැ. හින්දා අපි හිතුවා පූල් එකට ගිහිල්ලා ටිකක් රිලැක්ස් වෙන්න. ඉතින් අපි ගිය දවසේ ගොඩාක් ගෙස්ලා එහෙම හිටියෙත් නැහැ. මොකද අපි ගියේ වීක් ඩේ එකක හින්දා ලොකුවට එම හොටෙල් එක ලොකුවට බිසි වෙලා එහෙම ලොකු රෂ් එකක් තිබ්බේ නැහැ. ඉතින් අපිට පුළුවන් වුණා ඒ හින්දා හොඳට මේ පූල් එකේ එන්ජොයි කරන්න. ආදු දෙන වැස්සේ දේ දුන්නසේ අපි ඊට පස්සේ අපි ගොඩක් වෙලා පූල් එකේ ඉඳලා ඊට පස්සේ අපි ගියා ඩිනර් වලට යන්න. මොකද අපිට ඩිනර් බෆේ එක ස්ටාර්ට් කරන්න තිබ්බේ ඒගොල්ලන්ගේ 7ට. ඉතින් අපි හිතුවා ටිකක් ගිහිල්ලා ඉඳලා චේන්ජ් එකක් දාලා පොඩි නැප් එකක් අරගෙනම ඩිනර් වලට යනවා කියලා. මොකද මේ වෙනකොට අපි හැමෝටම ටිකක් බඩගිනි. ඊට පස්සේ අපි හිතුවා එකපාර ඩිනර් එක ගන්නවා කියලා. ඉතින් අපි දැන් රූම්ස් වලට ඇවිල්ලා චේන්ජ් කරගෙන ඩිනර් වලට යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. बदले रास्ते चढ़ आनदी बदले बेप कीड़े उठिन शेर जिंदगी तुमको ही नहीं बदले बड़का कीड़े जिन बदले पर रहोगे सदा उसी तरह तेरी දැන් අපි හැමෝම ලෑස්ති වෙනවා ඩිනර් වලට යන්න. මේ වෙනකොට ටිකක් පරක්කුයි. ඉතින් ඉක්මනටම මේකප් එකක් දාලා ඉක්මනටම ලෑස්ති වෙනවා ඩිනර් වලට යන්න. दूर जाके भी मुझसे तुम मेरी
අපි දැන් ආවා ඩිනර් වලට. ඇත්තටම මේකේ ඩිනර් බෆේ එක මාරම හොඳයි. කෑමත් මාර රහයි. අපි හැමෝම ගොඩක් එන්ජොයි කරපු බුෆේ එකක්. මොකද අපි මේකෙන් ඩිනර් ඇන්ඩ් බ්‍රෙක්ෆාස්ට් කියන දෙකම අපිට තිබ්බ හින්දා ඇත්තටම ගොඩක් වරයිටිස් තිබ්බා. ගොඩක් කුසින්ස් වලින් තිබ්බා. ඉතින් අපි හැමෝම හැම එකම වගේම try කරා. මම නම් ඇත්තට මාර ආසාවෙන් හිටියේ. මම ගොඩක් ආසයි ඩිනර් බෆේ වලින් ඒ වගේ තියෙන එක බෆේස් වලින් try කරන්න. ඉතින් මේක මම ආස වුණ එක බෆේ එකක්. ඉතින් අපේ ෆස්ට් ප්ලේට් එක අපි අරගෙන ආවා. ඉතින් ඔන්නෝම තමයි අපේ ඩිනර් එක අපි එන්ජොයි කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක එඩිට් කරද්දී ඇත්තටම හිතනවානේ ආයේ දවස්වල යන තිබ්බනම් කොච්චර හොඳයිද කියලා. මොකද ඇත්තටම දැන් ෆැමිලි එකත් එක්ක ඉන්න තියෙන කාලය හරි අඩුවේ. අපි හැමෝම එක එක තැන්වල ටික කාලෙකට විතර අපි හැමෝම එකට ඉන්නේ. ඉතින් එහෙම වුණාම හිතනවානේ ආයෙත් ඒ වගේ යන්න තිබ්බනම් හොඳයි කියලා. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ටත් එහෙම හිතෙම ඇති කියලා. ඉතින් ඔන්නෝම තමයි අපේ ඩිනර් එක අපි කන්නේ. ඊට පස්සේ මෙතන තිබ්බ ලයිව් පස්තා ස්ටේෂන් එකක්. අපි එතනටත් ගියා පස්තා කන්න. මම ගොඩක් ආසයි හිටියේ ශ්‍රී ලංකන් කෑම try කරන්න. මොකද අපිට ගොඩක් මිස් වෙනවා ලංකාවේ කෑම මෙහෙදි. ඒ හින්දා මම හිතාගත්තා මට ලංකාවේදී මං කන්න ආස හැම එකම වගේ මම ලංකාවේ කනවා කියලා මේකේ. ඉතින් ඔන්නෝම තමයි එදා දවස ගත වුණේ. तुम जो नज़र करके मुझे प्यार दिखाई जाने क्यों मैं तो जब कदम इकरार लगाई जाने क्यों छोड़ गई ये रात आसमां के सना काट दे कि कोई कोना हे शोना ඉතින් ඩිනර් එකෙන් පස්සේ අපි හැමෝම ආවා හොටෙල් එකෙන් එළිය බලන්න. මොකද අපි හෙට උදේට චෙක් අවුට් වෙන හින්දා අපි හිතුවා හොටෙල් එකේ පොඩි වෝක් එකක් දානවා කියලා. මේ වෙනකොටත් ඒගොල්ලෝගේ ක්‍රිස්මස් ඩෙකෝස් එහෙම තිබ්බා. ඉතින් අපි ඒවා බලන්න ගියා. ඇත්තටම මෙතන මාර ලස්සනයි. රෑටත් ලස්සනයි. දවල්ටත් ඒක කියන්නේ වෙනම වයිබ් එකක්. තරම අපි ගොඩක් වෙලා මෙතන හිටියා. අපි හැමෝම කතා කර කර ෆොටෝස් ගත්තා. ඉතින් ඔන්නෝම තමයි අපේ එදා රෑ ගත වුණේ. ඉතින් අපි හැමෝම ටිකක් වෙලා ඔහොම ගාඩන් එකේ ඉඳලා කතා කර කර ඉඳලා ඊට පස්සේ අපි ගියා රූම්ස් වලට. මොකද අපිට මාර මහන්සි උදේ ඉඳන් අපි කිසිම රෙස්ට් එකක් එහෙම ලොකුවට ගත්තේ නැති හින්දා ඊට පස්සේ මම්මගේ ග්‍රීන් ටී එකත් හදාගෙන ඒකත් පීලා හිතුවා නිදාගන්න යන්න ඕනි කියලා. මොකද හෙට උදේ අපේ නැගිටලා මෙතන චෙක් අවුට් තියෙනවා. ඉතින් මේ තමයි පහුවෙනිදා උදේම ඇහැරුණා. ඊට පස්සේ මම ගියා බැල්කනි එකට. මොකද මට ඕන වුණා බලන්න උදේව පාන්දර ලස්සන කොයි වගේද කියලා. මං ඉතින් ගියා පොඩ්ඩක් රිලැක්ස් වෙන්නත් එක්ක බැල්කනි එකට. එතන ලස්සන බලන්න. ආදු දෙන වැස්සේ දේදුන්න අස්සේ අපි පාවෙ මොන තුරුලට වී ඔබේ ඇසස්සේ මම දැක්කේ සංසාරම මම නොමගිවී
පස්සේ අපි හැමෝම ගියා බ්‍රෙක්ෆස්ට් වලට. මොකද අපිට චෙක්අවුට් තිබ්බේ 10 මාට විතර. ඉතින් අපි බ්‍රෙක්ෆස්ට් වලට ගියා. ඇත්තටම බ්‍රෙක්ෆස්ට් බුෆේ එකේ නම් මම ඔක්කොම ගත්තේ ශ්‍රී ලංකන් කෑම. මොකද මට මාර ආස හිතුණා එදා තිබ්බ ස්ප්‍රෙඩ් එකත් එක්ක ශ්‍රී ලංකන් කෑම try කරන්න. ඉතින් මං ගියා බ්‍රෙක්ෆස්ට් ගන්න. ඉතින් අපි හැමෝම බ්‍රෙක්ෆස්ට් ගන්න ගමන් හිතුවා අපි චෙක්අවුට් වෙලා ගෝල් වලට යනවා කියලා. මොකද අපි හැමෝටම ඕන වුණා ජෙට් ස්කී පදින්න. ඊට පස්සේ අපි ගියා ජෙට් ස්කී පදින තත්ත්වගෙන. ඉතින් මට එන වීඩියෝ නම් ගන්න හම්බුන්නේ නැහැ අතරම. මොකද මගේ වල ෆෝන් එකේ බැටරිත් තිබ්බේ නැති හින්දා. ඉතින් මම ගන්න හම්බුනේ මෙන්න මේ වීඩියෝ ක්ලිප්ස් ටික විතරයි. ඇත්තටම මම මේක ගොඩක් ආසාවෙන් එඩිට් කරපු ව්ලොග් එකක්. මොකද අපි ෆැමිලි එකක් විදියට මෙමරීස් ගොඩක් එකතු කරගත්ත බ්ලොග් එකක් සහ ලස්සන ට්‍රිප් එකක්. ඉතින් මට කියන්න තියෙන්නේ ඕගොල්ලොත් මේ වගේ පුළුවන් හැම වෙලාවෙකම ෆැමිලි එකත් එක්ක ඉන්න බලන්න. මොකද ඒගොල්ලොත් එක්ක ඒ ඉන්න ගත්ත මෙමරීස් අපිට පස්සේ කාලෙක බලද්දි තමයි ඒක කොච්චර ලස්සනද කියලා හිතෙන්නේ. ඉතින් වීඩියෝ එක දිගටම බලාගෙන හිටපු ඕගොල්ලෝ හැමෝටම ගොඩක් thank you. මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. ලස්සන videos ගොඩක් ඉස්සරහට එන්න තියෙනවා. So thank you guys for watching. Bye bye.